මම හිතන්නේ ඔබට තමයි හොඳම මතකයන් තියෙන. ඔබ තමයි අද මේ ප්‍රසංගයට සහභාගී වෙච්ච ශිල්පීන් අතරේ කුඩාම කාලේ ඉඳලා රෝහණ සර් සමග වැඩ කරන්නේ. කොහොමද ඒ මතකය මොනවද අමතක නොවන සිදුවීම්? කොළඹපුරේ ගීතය ගායනා කරනකොට නම් පොඩ්ඩක් බෑන්න මට එකපාරටම හයියෙන් කිව්වා මොකද්ද මේ නමක් කියලා මොකද්ද මේ ආවගේ සිං කරන්නේ හරියට කියන්නකෝ කියලා කිව්වා. හොඳයි එහෙම තමයි ආදරණීය ගුරුවරු. කොළුම්